ජීවිතේ හැම වෙලාවෙම මං ගැන දන්න කෙනෙක් ඉන්නවද කියලා බලනවා. මං ගැන දන්න කෙනෙක්. එතකොට මේ සමහරිය ස්ත්‍රියක් ලින්ද ළඟට යනවා. හැබැයි යන්නේ දහවල් 12ට විතර. කාත් කවුරුත් නැති මොහොතක තමයි මේ කාන්තාව යන්නේ. එතකොට මේ මනුස්ස මට්ටම තුළ කාත් කවුරුත් නැති මොහොතක යන ඇය මේ මොහොතේදී ඇතුළාන්තයෙන් ලොකුවට පීඩාවක් විඳ තැනැත්තියක්. මිනිස්සුන්ගෙන් සරදමට ලක්විච්ච ඕපදූප පදවලට හැදිච්ච තමාගේ පාපය තමාගේ වැරද්ද මේ මොහොතේදී මේ පුදුම විදියට තමාට වද දුන්න කාන්තාවක්. එතකොට මේ ලින්ද ළඟට යනකොට ජේසුස් ස්වාමීන් වහන්සේ ඉන්නවා. හැබැයි ජේසුස් ස්වාමීන් වහන්සේ ගොඩාක් ආදරය කරන අය මොහොතේදී කාටද? ඒ සමාරිය ස්ත්‍රියට. ඒ නිසා උන්වහන්සේ මේ පුංචි දෙයක් ඉල්ලනවා. මේ මට වතුර ටිකක් දෙන්න පුළුවන්ද කියලා අහනවා. ඒතර කියනවා ඔබත් එක්ක අපිට ඝන දෙනුවක් නැහෙනි. මෙන්න මේක මේ බැරියර් එක තමයි කැඩුවේ. ස්වාමීන් වහන්සේ කියනවා ඔබ මං කවුද කියලා ඇත්තටම දන්නවා නම් ඔබ මගෙන් ජීවන ජලය ඉල්ලනවා. මොකද මම ඔබ ගැන දන්න කෙනෙක්. ඔබට කී දෙනෙක් විවාහ වෙලා හිටියද? 5 දෙනෙක් හිටියා. මේ මොහොත වෙනකොට දැන් ඉන්න කෙනා කවුද? මේ ඔක්කොම මම දන්න කෙනානේ ඔබ ගැන. ඒතර මේ ලෝකේ කවුරුත් දන්නේ නැති කතන්දරයක් ජේසුස් ස්වාමීන් වහන්සේ දන්නවයි කියලා කියනවා. ඒක ඇයට දරන්න බැරුව ගියා. එස්තෙන් අපි ආසයින් අපි ගැන දැනගන්න කෙනෙක්. හැබැයි මේ මොහොතේදී මේ ජේසුස් ස්වාමීන් වහන්සේ දැනගෙන කතා කරද්දී මෙන්න ඇය කියනවා මේ ජේසුස් මේ ඉන්නේ නම් මේ මොහොතේදී මේ ජේසුම තමයි. මෙසියස් තුමා කියලා හැමතැනම කියනවා. ඒතු රටන මේ තාත්තිපදීදුවේ අපේ ජීවිතවලට මේ අවශ්‍ය කරන මේ අගෞරවය ස්වාමීන් වහන්සේ දෙන්නේ නැහැ. අපේ දුර්වලකම තියෙන පුළුවන්. ඒ දුර්වලකමටත් උන්වහන්සේ ගෞරවය කරලා අපේ ජීවිත ඇතුළාන්තයේ තිබෙන යථාර්ථයට කතා කරනවා. ඒ නිසා තමයි අපිට දෙවි කෙනෙක් වුණේ. ඒ නිසා තමයි අපිට ජේසුස් කෙනෙක් වුණේ. ඉතින් ඒ නිසා ඔබත් මමත් සමහර වෙලාවට ඒ වගේ ලිඳක් ළඟට ගිහිල්ලා ඇති. අතරමං වෙච්ච මොහොතක මේ මොහොතේදී. එතකොට ස්වාමීන් වහන්සේව මුණ ගැහෙන්න පුළුවන්. අතරමං වෙච්ච මොහොතක ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන්. හැබැයි ස්වාමීන් වහන්සේ මුණ ගැහෙනකොට උන්වහන්සේ මොකද කරන්නේ? හැම කෙනාටම හොරා ඔබට උදව් කරනවා. ඒ නිසා තමයි ගෝලයන්ට කිව්වේ නැහැ මෙන්න මේ කාන්තාවක් ඇවිල්ලා තියෙනවා මොනවද කියලා අහන්නකෝ. එහෙම කිව්වේ නැහැ. ඒ වෙනුවට මොකද කරේ? කඩමණ්ඩියට ගිහිල්ලා ඒගොල්ලෝ ඔක්කොම කවුරුත් නැති වෙලාවේ හිමින් සීරුවේ ඇයට ආමන්ත්‍රණය කරන්න උන්වහන්සේ පටන් ගත්තා. අපි ගොඩක් වෙලාවට සමහර ප්‍රශ්න විසඳනකොට අනිත් අය ඔක්කොටම ඇහෙන්න තමයි කතා කරන්නේ. සාක්ෂියක් ඕනේ අපිට. අපි සාක්ෂියක් තියාගෙන තමයි කතා කරන්නේ. ජේසුස් ස්වාමීන් වහන්සේට සාක්ෂියක් ඕනේ නැහැ. උන්වහන්සේට ඕනේ ජීවිතයකට ආදරය කරන්න. එහෙනම් අපි අනාගතයේදී අපි බලමු. කොහොමද මේ මොහොතේදී වටපිටාවේ තියෙන මිනිස්සු ඔක්කොම තියාගෙන ප්‍රශ්නයක් කතා කරනවට වඩා ඉතාමත් ගෞරවාන්විතව මේ ප්‍රශ්නේ කතා කරලා විසඳලා ආදරවන්ත ලෙස ඒ හැම කෙනෙකුටම ගෞරවාන්විතව සැලකමු. අබ්බා පියාණනි ඔබ වහන්සේගේ දේව ආශිර්වාදය තුළ අපටත් දවසක ජේසුස් ස්වාමීන් වහන්සේ මෙසියස් තුමා මුණ ගැහිලා අපේ ජීවිතවල තියෙන යථාර්ථයේ තේරුම් අරගෙන එතන ජීවිත පරිවර්තනයක් ඇති කරගන්නට අපට අවශ්‍ය කරන මාවත් එලිපෙහෙලි කර දෙන්න. කිසිම ආකාරයෙන් නපුරු අන්ධකාර බලවේගයකට අපිට ස්වාමීන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය බිඳ ගන්නට ඉඩ තියන්න එපා ස්වාමිනී. හැම මොහොතක්ම ආශිර්වාදිත මොහොතක්, සම්බන්ධතාවයේ මොහොතක්, නව ජීවනයේ මොහොතක්, බෙදා ගැනීමේ මොහොතක්, යථාර්ථවාදීව ජීවත් වීමේ මොහොතක් බවට පත් කළ මැනව. මේ කීද අපගේ ස්වාමිනු අති උතුම් වූ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන්ම අපි හැම කෙනෙකුටම ලැබෙනවාමයි. ජේසුස් පිටයි.